අද උදේ ඉඳන් හොඳටම වහිනවා. මං අද දවස වෙන් කරගත්තේ ලස්සන වීඩියෝ එකක් කරන්න. මං මේ අහස දිහා බලාගෙන කල්පනා කරන්නේ තව පැයකින් හරි දෙකකින් හරි වැස්ස පායයිද කියලා. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. දැන් වෙලාව උදේ 9ට 9 කාලට විතර ඇති. මම මේ පොල් ගෙඩි දෙකක් ලෙලි අරිනවා තෙල් ටිකක් ඔලුවට දාන්න හිඳ ගන්න. ඉතින් ගෙදර හිඳපු තෙල් තියෙනවා. ඒ වුණාට මට හිතුණා ඒ තෙල් එක හදන්නේ කොහොමද කියලා මුලින්දම්ම ඔයාලට කියලා දෙන්න. මම තෙල් ටික හිඳ ගන්න අපේ මහගෙදරට ආවා. අපේ ගෙදර තියෙනවා ගෙදරින් එළිය හදපු දරලිපක්. මේ වැඩේ ගෑස් එකේ කරගන්න ටිකක් අමාරුයි. මොකද පැය 4ක් 5ක් විතර වෙලාවක් යනවා තෙල් ටික හිඳෙන්න. ඉතින් එච්චර වෙලා ගෑස් එක දාන් ඉන්නවා කියන්නේ වියදමක් ගොඩක් වැඩි වෙනවා. ඒක නිසා මේ වැඩේට ගොඩක්ම සුදුසු දරලිපක්. මේකට පොල් තෙල් ගෙදර හිඳින්නම ඕන නැහැ. ඔයාලට පිරිසිදු පොල් තෙල් ටිකක් කඩෙන් ගන්න තියෙනවා නම් ඒත් කමක් නැහැ. ඉස්සර මම පොල් ගෙඩි 10ක 15ක තෙල් හිඳිනවා මාස 2කට පාරක් විතර. ඒත් දැන් නම් උග කාලෙකින් තෙල් හිඳෙන්නේ නැහැ. මොකද වේලිච්ච පොල් ගෙඩිය උනත් දැන් ගොඩාක් වටිනවා. මොකද මේ දවස්වල පොල් හැදෙනවා ගොඩාක් අඩු හින්දා. පොල් වතුර විසික් කරනවද? කවදාවත් පොල් වතුර නම් විසික් කරන්න එපා. පොල් වතුර අපේ හැමට අපේ සෞඛ්‍යයට ඉතාම හොඳ දෙයක්. ඔයාලා Google එකේ සර්ච් කරලා බලන්න පොල් වතුර වලින් ලැබෙන benefits මොනවද කියලා. ඒව දැනගත්තොත් නම් ඔයාලා කවදාවත් පොල් වතුර විසික් කරන එකක් නැති වෙයි. මම නම් ඉතින් හැමදාම පොල් ගෙඩියක් බින්දොත් ඒකේ වතුර ටික අනිවාර්යයෙන්ම බොනවා. පොල් ටික ගාලා පොල් ටික මිරික ගන්න තමයි තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ තෙල් හිඳිනකොට මේකට කලටි පොල් හරියන්නේ නැහැ. හොඳට වේලිච්ච පොල් තමයි අපි ගන්න ඕනේ. අනිත් කාරණේ තමයි තෙල් හිඳිනකොට උක්කු පොල් කිරි තමයි අපිට ඕනි වෙන්නේ. ඒක නිසා ඔයාලා දැන් මං ගත්තේ පොල් ගෙඩි දෙකක්නේ. එතකොට මං පොල් මිරික ගන්නේ පළවෙනි පාර අඬු කෝප එකහමාරක් දාලා හොඳට මිටි කිරි ටික ගන්නවා. ඊගාව පාර මම බ්ලෙන්ඩ් කරගන්නවා වතුර අඬු කෝප දෙකක් දාලා පොල් ටික. එතකොට අපිට හොඳ උකු පොල් කිරි ටිකක් ගන්න පුළුවන්. තෙල් ටික හිඳ ගන්න මට පැය 4ක් ගියා.
පොල් කිරි ටික ඝන වීගෙන එනකොට පොල් කටු එහෙම දාන්න එපා. එතකොට තෙල් ටික කර වෙලා යනවා. පොල් ලෙලි තමයි හැම පැත්තෙම ලිපේ වට කරන්න ඕනි. එතකොට තෙල් ටික මද රස්නේ හිමීට හිඳ ගන්න පුළුවන්. ලිපෙන් බාගන්න වෙලාව තමයි තෙල් ටික හොඳට උඩ පෑදිලා තියෙනවා යට කොටස ඝන වෙලා. ඉතින් ඒ වෙලාවට ලිපෙන් එළියට අරගෙන ටිකක් ඇල කරලා තියාගන්න. මොකද ඒ ඝන වෙච්ච කොටසෙත් තෙල් ගොඩක් තියෙන හින්දා හොඳට බේරෙන්න. ඉතින් තෙල් ටික බේරෙන්නත් සාමාන්‍යයෙන් විනාඩි 30ක් විනාඩි 45ක් විතර යනවා. තෙල් නම් චුට්ටයි තියෙන්නේ. මොකද අපි මේකට පාවිච්චි කරේ පොල් ගෙඩි දෙකක් හින්දා. තෙල් එකට දාන්න කරපිංචු කොළ 2-3ක් ඕනි. ඒක නිසා මම ගියා තෙල් ටික බේරෙන්න තියලා කරපිංචු කොළ ටිකක් කඩාගෙන එන්න. හෙට උදේට කැඳ හදන්නත් එක්කම කරපිංචු කොළ ටිකක් වැඩියෙන් කඩාගෙන ආවා. දැන් නම් වෙලාව හවස 3ත් පහුවෙලා. මම සාමාන්‍යයෙන් 3 පහ වුණාම නාන්නේ නෑ. වේලෙන්න ගොඩක් වෙලා යනවා. ඉතින් මම තෙල් ටිකට අවශ්‍ය අනිත් ද්‍රව්‍ය ටික එකතු කරගත්තා. පහවදා උදේ තමයි මේ විදිහට තෙල් එක හදාගන්න ලෑස්ති වෙන්නේ. තෙල් එකට ඕනි කරනවා ගොටුකොළ. මම කඩෙන් ගෙනාපු ගොටුකොළ නෙවෙයි පාවිච්චි කරන්නේ. ගෙදර වැවිලා තියෙන ඒවා. තෙල් ටික මේ විදිහට අඩු ගින්දරේ රත් වෙන්න තියලා ඒකට රතු ලුණු ගෙඩි 3-4ක් පොඩියට කපාගෙන තෙල් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ ගොටුකොළ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ කරපිංච. ඔයාලට උළුහාල් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි උළුහාල් එකතු කරගත්තාම ටිකක් සීතලයි. කොණ්ඩේ වැඩිපුර ගැලවිලා යනවා නම් හිස් කබල වේලිලා හිස්සොරි ගතිය තියෙනවා නම් ඔයාලට මේ තෙල් සත්කාරය කරන්න පුළුවන් සතියට 2 පාරක් 3 පාරක්. එතකොට ඔයාලට දිග නිරෝගී කොණ්ඩයක් ලබා ගන්නට හැකියාව තියෙනවා. මේකට අපි කිසිම රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරලා නැහැ. ඒක නිසා බය නැතුව කොණ්ඩෙට ගන්න පුළුවන්. තෙල් ටික හොඳට නිවුනට පස්සේ මම මේ විදිහට විටමින් E කරලක් එකතු කරලා තමයි කොණ්ඩෙට තෙල් ටික ගාන්නේ. කරල් දෙකක්ම එකතු කරනවා මගේ කොණ්ඩේ ටිකක් දිග නිසා. තෙල් ටික හිස් කබලේ සහ කොණ්ඩේ අග්ගිස්ස වෙනකම්ම හොඳට ගාන්න. ගාලා හොඳට තද කරලා ගැට ගහන්න. පැය භාගයක් විතර තියන්න. එහෙම ගැට ගහලා ඊට පස්සේ තමයි ඔයාලා නාන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තෙල් සත්කාරය කරන දවසට ඔයාලා ෂැම්පු කරන්න එපා. එතකොට ෂැම්පු කරාම මේ තෙල් ටික සේදිලා යනවා. එතකොට ප්‍රතිඵල ලබා ගන්න බෑ අපිට. මට පොඩි දෙයක් කියන්න අමතකුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ පොඩි බබාලට මේක දානවා නම් උළුහාල් දාන්න එපා. මොකද උළුහාල් හරිම සීතලයි. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි කියලා. ඉතින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් ඔයා subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙ දවසක ඔයාට වැදගත් වෙන හොඳ වීඩියෝ එකකින් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන්. සතුටින් පරිස්සමෙන් ඉන්න.